සඳ වතුරක් සේමෙත් සොමි ගුණේනා දිව මතුරක් සේ තුඩ තුඩ රඳනා සමිඳුනි ඔබ වේවා පියුම් ගොමු හදවිල් ජලයේ උදාලහිරුසේ ලොව සනසවනා තරුවියනක් සේ සිත පහදවනා උදාලහිරුසේ ලොව සනසවනා තරුවියනක් සේ සිත පහදවනා සමිඳුනි ඔබ වේවා පහන් ටැඹ මාලය මණ්ඩලේ සඳ වතුරක් සේමෙත් සොමි ගුණේනා දිව මතුරක් සේ තුඩ තුඩ රඳනා සමිඳුනි ඔබ වේවා පියුම් ගොමු හදවිල් ජලයේ මල් සුවඳක් සේ සුළඟට වඩිනා මව් අදනක් සේ සෙනෙහස ගලනා මල් සුවඳක් සේ සුළඟට වඩිනා මව් අදනක් සේ සෙනෙහස ගලනා සමිඳුනි ඔබ වේවා පිහිට මට මේ බව කතරේ සඳ වතුරක් සේමෙත් සොමි ගුණේනා දිව මතුරක් සේ තුඩ තුඩ රඳනා සමිඳුනි ඔබ වේවා පියුම් ගොමු හදවිල් ජලයේ
Tatiyampi dhammang saranang gacchami. Tatiyampi sanghang saranang gacchami. Anatipata veramani sikkhapadang samadhiyami. Adinādāna veramani sikkhapadang samadhiyami. Kāmesu micchācāra veramani sikkhapadang samadhiyami. Musāvādā veramani sikkhapadang samadhiyami. Surāmēra majjapamā daṭṭhāna veramani sikkhapadang samadhiyami. සුබ මුහුර්තයෙන් මීට ස්වල්ප මොහොතකට පෙර ගෙවල් දින ලද සහ අප මේ රැඳී සිටින ශ්‍රී පියරත්න ධර්ම විද්‍යාලීය නව කාර්යාල පරිශ්‍රයට සැපැමිණි ඔබ හැමදෙනාම අපි ගෞරව නමස්කාරයෙන් පිළිගන්නා කරම හැමෝගෙම සිත් සතන් අමන්දානන්දයටත් සතුටටත් ඉන්දියටත් පත් කරපු මේ මනරම් කාර්යාල පරිශ්‍රයට ගෙවදීම නිමිති කරගෙන අපේ ගුණානන්ද ලොකුහාමුදුරුවෝ අපි සියලුම දෙනා වහන්සේලා ආශිර්වාද සිත්පිරිත් දේශනා සිද්ධ කරමින් මේ පුංචි ආගමික කටයුත්ත ආරම්භ කිරීමට අප සූදානම් වෙනවා. ඉතාම කෙටි කාල සීමාවකින් අපි අපේ ආගමික කටයුතු සිද්ධ කරලා මේ අවස්ථාවට සම්බන්ධ වෙච්ච හැම දෙනාටම ඒ වගේම මේ සඳහා බාරපැන දායිත්වයන් දරන ලද හැම දෙනාටම අපි සෙත් ප්‍රාර්ථනා කරනවා නැත්නම් ආශිර්වාද කිරීම ආවුනියෝ පාවුනියෝ දක්ඛිනියෝ අංජලිකරණියෝ අනුත්තරං පුඤ්ඤක්ඛෙත්තං ලෝකස්සාති තේන සත්‍යවච්චේන මාතුතං රතනත්තයං තේන සත්‍යවච්චේන මාතුතං රතනත්තයං තේන සත්‍යවච්චේන මාතුතං රතනත්තයං යං විරාගං නමතං පනීතං යදච්චගා සක්්‍ය මුනි සමාහිතෝන තේන ධම්මේන සමත්තිංචි ධම්පි ධම්මේ රතනං පනීතං ඒතේන සච්චේන සුවත්තියෝ දෝගීනං පුරාණං නවන්නත්ති සම්භවං විරද්ද චිත්තායතිකේ භවස්මින් දේගීන බීජා විරුල්ලිච්ඡන්දා නිබ්බන්ති දීරායතායම් පදීපෝ ඉදං විදංගේ තාරණා පරිත්තස්සානුභාවේන හන්තුතේ සම්මුපත්ත වේනක්ඛත්තයක්ඛ පාපක්ඛා නිවාරණා පරිත්තස්සානුභාවේන හන්තුතේ සම්මුපත්ත වේනක්ඛත්තයක්ඛ බෝතානං පාපක්ඛා නිවාරණා පරිත්තස්සානුභාවේන හන්තුතේ සම්මුපත්ත වේ දුක්ඛප්පත්තාච නිදුක්ඛාභයප්පත්තාච නිබ්බයා දුක්ඛප්පත්තාච නිසෝකා හන්තු සබ්බේ විපාරිනෝ සබ්බේ බුද්ධා වරප්පත්තා පච්චේකානන්තානං ජතේජේන රක්ඛං බන්ධාමි සබ්බදෝ සබ්බේ බුද්ධා ආවිහාරාධිපති ආචාර්ය අපේ කලවැල්ලාරගම චන්දානන්ද අපේ ලොකුහාමුදුරන්ගෙනුත් ඒ වගේම අපේ ගුණානන්ද ලොකුහාමුදුරන්ගෙනුත් සියලු මහා සංඝරත්නයේ වෙතුමුත් අවසරයි. ඊටාම මනරම් සහ දැකුම් කලෝ අතිශයින්ම වැදගත් අවස්ථාවකට අපි හැමෝම සම්බන්ධ වෙලා ඉන්නේ. ඊයේ පෙරේදා ආරම්භ කරපු පින්කමේ තවත් එක් අධියරකෝයි මේ විදියට මේ දිග හැරෙන්නේ. මීට අවුරුදු 14කට පෙර මිහි විහාරාධිපතිව වැඩ සිටමින් අපවත් වේ වදාළ ශ්‍රී සංඝකාරාම පුරාණ මහා විහාරාධිපති අරගස්තොට පියරතන නායක මාහිම්පාණන් වහන්සේට පින් අනුමෝදන් කිරීම සඳහා ඒ වගේම මීට වසරකට පෙර ආතුව දිවංගත වුණ තත් විහාරාධිපති අපේ කලවැල්ලාරගම චන්දානන්ද අපේ ලොකුහාමුදුරන්ගේ ආදරණීය මෑණියන් WBM අනුරාවතී උපාසිකා මෑණියන්ට පින් අනුමෝදන් කිරීම සඳහා
ඊයට යෙදුණු අපේ ලොකු හාමුදුරුවන්ගේ ජන්මදිනය වෙනුවෙන් උන්වහන්සේට ආශිර්වාද කිරීම සඳහා මේ අතිශයින්ම වැදගත් පින්කම් සමූහය වෙනුවෙන් විවිධ දායිත්වය කාලයක් ශ්‍රමයක් දානයක් වෙනුවෙන් කැප කරපු හැම දෙනාටම ආශිර්වාද කිරීම සඳහා සිදු කරන පින්කම් මාලාවේ අපි හැමෝම මේ සම්බන්ධ වුණේ ශ්‍රී පියරතන ධර්ම විද්‍යාලයට අභිනව ප්‍රධාන කාර්යාල පරිශ්‍රයක් ඉදිකිරීම නිමිති කරගෙන සහායයට ගෙවදීම නිමිති කරගෙනයි. මේ සඳහා දායිත්වය දෙන ලද සහ මේ සඳහා කාලයක් ශ්‍රමයක් කැප කරන ලද පාර්ශවයන් පිළිබඳව පෙර සටහනේ පෙරවදනේ සඳහන් වෙනවා. ඒ සමරු ඵලකය තුල ඒ පිළිබඳව මොනවට සඳහන් වුණත් අපි විශේෂයෙන්ම සඳහන් කරන්න ඕන මේ නව ප්‍රධාන කාර්යාල පරිශ්‍රය ඉදිකිරීම විශේෂයි අපේ චන්දානන්ද ලොකු හාමුදුරන් වහන්සේ උන්වහන්සේගේ ජන්මදිනය වෙනුවෙන් මාතෘ උපහාරයක් හැටියට සිය මවගේ අභාවයෙන් වසරක් පිරෙන වෙලාවේ මාතෘ උපහාරයක් මාතෘ වන්දනාවක් හැටියට මේ කාර්යාල පරිශ්‍රය අනාගත සම්බුදු සසුනේ ප්‍රයෝජනය වෙනුවෙන් දහම් නැණ ඉගෙන ගන්න ඥානය හදාරන කුඩා දූ දරුවන්ගේ පරිහරණය වෙනුවෙන් ආයෝජනය කරපු එකතු කරපු ඉදිරි කරපු අවස්ථාවක් හැටියට යෝජනා කරපු අවස්ථාවක් හැටියට අප මේ අවස්ථාව හඳුනා ගන්නවා. උන්වහන්සේ සිය මෑණියන්ට කරන ලද උපහාරයක් මාතෘ පූජාවක් හැටියටයි අපි මේ අවස්ථාව දකින්නේ. උන්වහන්සේට ඒ වෙනුවෙන් දායිත්වය දීපු හය දීපු අපේ වයලට් නෝනා මැතිණිය මේ ඉදිරිපස ඉන්නවා. ඒ වගේම සාමරසිංහ මැතිතුන් කෙළවරේ ඉන්නවා. තවත් නම් නොකියවත් මේ හැමෝම මේ සඳහා දායිත්වය දීලා තියෙනවා. ඒ ගැන පසු සටහනේදී ඒ ගැන සඳහන් වෙයි. ඒ හැම දිනාටම අපි මේ වෙලාවේ පින් දෙනවා. අපේ කෘතවේදීත්වය ස්තුතිය පළ කරනවා. අපේ ලොකු හාමුදුරුවන්ගේ මාතෘ පූජාවට ඔගොල්ලෝ මේ විදියට අත ගහලා හිත ගහලා කාලයක් ශ්‍රමයක් ධනයක් කැපකිරීම සහ වෙන් කිරීම සම්බන්ධයෙන් මේ සියල්ල ඔයගොල්ලෝ කරන්නේ සමස්ත සම්බුද්ධ ශාසනය වෙනුවෙන්මයි. පෞද්ගලිකව හුදු පුජ්‍යලයක වෙනුවෙන් කරන එකක් නෙවෙයි. දෙතුන් දෙනෙකු වෙනුවෙන් කරන එකක් නෙවෙයි. මේ හැම එකක්ම ඕගොල්ලෝ සිද්ධ කළේ සමස්ත සම්බුද්ධ ශාසනය වෙනුවෙන්මයි. අනිකුත් හැමෝමත් මේ දීපු දායිත්වය අපි අගය කරමින් අපේ නායක හඳුරන්ට අපි බාර කරනවා ඉදිරි කටයුතු සිදු කරගෙන යාම සඳහා මේ ඊටාම වැදගත් අවස්ථාවක්, ඊටාම වටිනා අවස්ථාවක් මතකයේ තියෙන අවස්ථාවක් ලැබුණා. දුහිමිගේ සදහම් සීලෙන් සැනයෙන අපදිරිලක් දරුවෝ ඒ ඨාන් එකත් මගින් තමයි. ළමයින්ට තියෙන දහම් පාසල් ළමයින් වෙනුවෙන් මේ සකස් කරන ලද මේ කාර්යාලය ඔබට ඉදිරි දිනේදී සාර්ථක ප්‍රතිඵල ලබා දෙත්වා. ඒ වගේම ඔබගේ දහම් දියුණුව සඳහා මේ උපයෝගී වේවා. චන්දානන්ද හාමුදුරන් වහන්සේට සුබ උපන්දිනයක් වේවා. රත්නත්‍රය ආශිර්වාදයෙන් දෙවියන්ගේ පිහිටෙන් ඔබ වහන්සේගේ කේසාන්තයේ පාදාන්තය දක්වාම තිබෙනා අපලපත්‍ර රෝග පීඩා ඒවා කාය චිත්ත පීඩාවන් දුරු වේවා. දැනතිල් ඇති වේවා. ඔබ හදාවලා ඇතිදරි කර ඒ සදා ඒ රත්තරන් මෑණියන් වහන්සේටද මේ පින් හේතුවෙන් අමා මහ නිවන් සුව ලැබේවා. ඔබටද සම්මා සම්බුද්ධ ආශිර්වාදය සහ නිදුක් බව නිරෝගී භාවය දීර්ඝායු සම්පත් ලැබේවා කියලා සාදු කියලා ආශිර්වාද ප්‍රාර්ථනා කරනවා හැම දිනකටම.